ලෝ ඇති ගාන්තාර සියලෙන්ම විශාලම ගාන්තාරය ලෙස සැලකෙන්නේ සහරා කාන්තාරයයි. එය විශාලත්වයෙන් ලොවක් බොහෝ රටවල භූමි ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගන්නා අතර. සහරාව බටහිරෙන් ඇට්ලැන්ටික් සාගරයටත්ද උතුරින් ඇට්ලස් කන්දු පන්තියට හා මෙඩිටරේනියන් මුහුදත්ද නැගෙනහිරින් රෙඩ් සීටත්ද මායිම් වෙයි. සහරාවට මොරිටානියාව ඇල්ජීරියාව ලිබියාව ඊජිප්තව මාලි චැඩ් නයිජර් ටියුනිසියාව හා සුඩානාය යන රටවල විශාල කොටසක් අයත් වෙනවා. සහරාව සතුව ඇත්තේ ස්ථර ගංගා දෙකක් හා අතලොස්සක වන විල් කීපයක් පමණයි. නමුත් පුදුමයකට මෙන් සහරාව සතුව භූගත ජල ප්‍රභව තිබෙනවා. සහරාව ඔස්සේ ගලාගෙන ගංගා දෙක වන නයිල් හා නයිජර් අතුරින් නයිල් ගඟක් මධ්‍යම අප්‍රිකාවෙන් ආරම්භ වී උතුරු දෙසට සහරාව ඔස්සේ ගලා ගොස් මධ්‍ය දැරණී මුහුදට වැටෙනවා. මේ ගැමනේදී එම ගංගාව සුඩානය හා ඊජිප්තුව පසු කරනවා. නයිජර් ගඟක් බටහිර අප්‍රිකාවෙන් ආරම්භ වී ඊසාන දිගට සහරාව ඔස්සේ කලා ඉන් අනතුරුව ගිනිකෝන දෙසට හැරි නයිජීරියාව ඔස්සේ ගලා ගැනවා.